අද මේ මැද පෙරදිග තියෙන යුද්ධය ගත්තාම විශේෂයෙන් මේ ඉරානය සහ ගල්ෆ් කලාපය ගත්තොත් ඩුබායි, කුවේට්, ඕමාන්, බහරේන් මේ හැම රටක්ම මේ යුද්ධයට මැදි වෙලා තියෙනවා. ඉතින් මේ මෙතනදී ප්‍රධාන වශයෙන් ඉරානයේ ඊළඟ අරමුණ තමයි ඊළඟ ටාගට් එක තමයි මේ වතුර වලට ප්‍රහාර දීම. වතුර වලට පහර දෙනවා කියලා කියන්නේ මේ බහරේන් වගේ රටක් ගත්තොත් ස්වභාවික වශයෙන් කිසිම ජලය මොනවත් නැහැ. වතුර නැහැ. ඔවුන් වතුර බීමට වතුර නිෂ්පාදනය කරගන්නේ මේ කරදිය මිරිදිය බවට පත් කරලා. ඒ කියන්නේ මුහුදු වතුර ඒ තියෙන ලවණ ගතිය ඉවත් කරලා ඒ මුහුදු වතුර තමයි බොන වතුර බවට පත් කරගන්නේ. එතකොට එහෙම කර්මාන්ත ශාලා බොහොම කිහිපයයි තියෙන්නේ. එතකොට එක කර්මාන්ත ශාලාවකට මේ වෙනකොට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. බැරි වෙලා හරි මේ ගල්ෆ් කලාපයේ තියෙන ඒ කරදිය මිරිදිය කරන කර්මාන්ත ශාලාවල් වලට පහර එල්ල කරොත් එහෙම දවස් 20ක්වත් ජීවත් වෙන්න බෑ. වතුර නැතුව මිනිස්සු මැරෙන්නේ. ඉතින් මේ යුද්ධේ අපි දකින්න පැති මිසයිල භාවිතා කරනවා, ඊට පස්සේ නැවු නවත්තනවා, ඊට පස්සේ විවිධාකාරයෙන් ට්‍රැපින් ක්‍රම භාවිතා කරනවා. ඉතින් අවසානයේ එන්නේ මේ වතුර ස්වභාවික සම්පත්. ඉතින් ඒක සාමාන්‍යයෙන් මානුෂීය වශයෙන් ඒක සම්පූර්ණයෙන්ම විරුද්ධයි. නමුත් ඒක ඒ වතුර නැති වුණොත් උඩා දරුවන් ගිදලා මිනිස්සු මැරෙනවා. මොකද මේ මොනතරම් ලස්සන දේවල් ගල්ෆ් කලාපේ ගොඩනැගිලි වෙන්න පුළුවන් විවිධාකාරයෙන් දේවල් නිර්මාණය කරලා තිබ්බත් මේ ඔක්කොම යට තියෙන කාන්තාරයක්. වැලි පොළොවක් තියෙන්නේ. ස්වභාවික සම්පත් හරි අඩුයි. ස්වභාවික ජලය අඩුයි. කියන්නේ ගංගා, වැසි වනාන්තර මේ වගේ දේවල් නැහැ. ඉතින් අපි වාසනාවන්තයි අපි මේ වගේ රටක ස්වභාවික ජලය අපිට තියෙනවා. ඉතින් ඒ රටවල් වල තියෙන්නේ මේ මුහුදු වතුර තමයි සම්පූර්ණයෙන්ම කරදිය. කරදිය තමයි මිරිදිය බවට පත් කරලා මුහුදු වතුර තමයි මේ අපි මේ බොන වතුර බවට පත් කරලා බෙදා හරින්නේ. එතකොට මේ නිෂ්පාදනාගාරවල ඉඳලා අර තෙල් ටැංකි වරායෙන් තෙල් ටැංකි වලට නල එනවා වගේ ඒ වගේ වතුර නල වලින් තමයි සම්පූර්ණයෙන් මේ නල මාර්ගයෙන් තමයි වතුර බෙදා හරින්නේ. මේ නල පද්ධති වලට පහර දුන්නොත් මිනිස්සුන්ට වතුර නැති වෙනවා. විශේෂයෙන් බහරේන්, කුවේට්, ඩුබායි මේ වගේ රටවල් ගත්තාම ආර්ථිකමය වශයෙන් ප්‍රධාන දියුණුවක් ලබාගෙන හිටියට විශේෂයෙන් ওই තෙල් ආකර තෙල් නිදි වලින් විශාල වශයෙන් සල්ලි ලබාගෙන උන් ධනවතුන් බවට පත් වෙලා හිටියට මේ වතුර කියන ප්‍රශ්නේදී දවස් 20ක් 30ක් අතර කාලයක් ඇතුළත වතුර නැති වුණොත් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් පත් වෙනවා. ඒ කියන්නේ මේ යුද්ධය කියන දෙයක ඇත්තරම මේ රටවල් වල මිනිස්සුත් මොන හරි ආගම් අදහනවනේ. කතෝලික වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. ඉතින් මේ ආගම් වල කිසිම ආගමක කියන්නේ මේ වගේ අපි වුණත් සතෙකුටවත් වතුර ටිකක් නැත්තම් සතෙකුට වුණත් වතුර ටිකක් දෙන જાතියක්. ඕනම කෙනෙකුට ඉස්සර ඔය පින්තාලිය කියලා කලවල වතුර දාලා තියෙනවා. ඕන කෙනෙකුට යන කෙනෙකුට කෝප් එකකින් වතුර ටිකක් නොමිලේ බොන්න දෙනවා. එතකොට ඔය ගෙවල් වල කුරුල්ලන්ට වතුර දාලා තියෙන ඕන තරම් කුරුල්ලෝ ඇවිල්ලා වතුර බොනවා. සත්තුන්ට පවා මේ වතුර දීලා ඒ කියන්නේ සංග්‍රහ කරන මිනිස්සු එකපාරම මේ යුද්ධයත් එක්ක කුරිරු බවට පත් වෙලා පලිගන්න පුළුවන් පැති බලලා මේ හැම පැත්තකින්ම පලිගන්න එක තමයි ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. කූරත්වය වෙලා තියෙන්නේ. කියන්නේ කිසිම දැන් කුඩා ළමුන් දැන් මේ කිහිප දෙනෙක්ගේ බල උවමනාව හින්දා මේ ලෝකයේ බල ප්‍රධානීන්ගේ තියෙන බල තණ්හාව හින්දා ආරම්භ කරපු යුද්ධවල විපාකය මේ කුඩා අවුරුදු 2-3 පාසල් යන ළමුන්, කුඩා දරුවෝ, කුඩා දැරිවියෝ මේ වගේ අයට තමයි විඳින්න වෙලා තියෙන්නේ. ඉතින් මේක හරිම සෝචනීය තත්වයක්. ඉතින් මේ ඉදිරියේදී මේ වතුර නලවලට, මේ වතුර නිෂ්පාදනාගාරවලට ප්‍රහාරයක් එල්ල කරොත් එහෙම මැද පෙරදිග වතුර ප්‍රශ්නය ලොකෝටම බලපානවා. වතුර නැතුව වුන්ට මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ කූරත්වය ඕනම ආගමක කියන්නේ මේ වගේ කුරිරු දේවල් කරන්න එපා. සතෙකුට උනත් සලකන්න. අනුන් Tamanට වෙනවට අකමැති දෙයක් අනුන්ට කරන්න එපා. Tamanට රිදවනවා නම්, Tamanට වේදනාවක් දෙනවා නම්, Tamanට ඒක දැනෙන්නේ වේදනාවක් විදියට නම් අනික් කෙනාටත් ඒක වේදනාවක් විදියටම තමයි දැනෙන්නේ. ඒක නිසා කිසිම කෙනෙකුට Tamanට වේදනාවක් වෙනවා කියන දෙයක් අනුන්ට කරන්න එපා. අනුන්ට දැනෙන වේදනාවම Tamanටත් දැනෙනවා. Tamanට දැනෙන වේදනාවම අනුන්ටත් දැනෙනවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඉතින් ධාර්මිකව ජීවත් වෙන්න. මොකද මේ මනුස්සත්වයක් ලැබලා අපි හැමදාම සදාකාලික ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අපි බොහොම ටික කාලයක් ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන ටික කාලය තුල අපි සතුටින් සාමදානෙන් ජීවත් වෙන්න ඕන. ඒක තමයි
අපේ එකම පැතුම වෙන්න ඕන. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.